ඔබ මේ වීඩියෝ එක බලන්නේ අද වුණත් තව අවුරුදු 10කින් වුණත් ලෝකයේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි කොහොමද මේ බඩ අඩු කරගන්නේ කියන එක. ග්‍රීන් ටී බිව්වා, ලෙමන් වතුර බිව්වා, උදේ පාන්දර නැගිටලා දුවන්න ගියා. ඒත් බඩ අඩුනේ නැහැ නේද? ඔබ දන්නවද? ලෝකයේ තියෙන ලොකුම ව්‍යාපාර වලින් එකක් තමයි මේ බඩ අඩු කරගැනීමේ ව්‍යාපාරය. අන්තර්ජාලයේ පුරාම තියෙන ඔයාව රවට්ටලා සල්ලි කරා ගන්න හදන බොරු. හැබැයි අද අපි කතා කරන්න යන්නේ කිසිම බෙහෙතක්, මැජික් පානයක් ගැන නෙමෙයි. ලෝකේ පවතින තාක්කල් ගුරුත්වාකර්ෂණය වගේ වෙනස් වෙන්නේ නැති එකම එක විද්‍යාත්මක නියමයක් ගැන. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔබේ බඩ අඩු කරගන්න අනුගමනය කළ යුතු එකම සත්‍යය මොකක්ද කියලා ඔබ හරියටම දැනගන්නවා. මුලින්ම අපි මේ සමාජයේ තියෙන ලොකුම බොරු තුනක් ඔළුවෙන් අයින් කරගමු. බොරු අංක 1. බඩේ ව්‍යායාම කළාම බඩේ තෙල් දිය වෙනවා. මේකට විද්‍යාව කියන්නේ ස්පොට් රිඩක්ෂන් මිත් කියලා. අපිට බෑ ශරීරයේ එක තැනක තියෙන තෙල් විතරක් දිය කරන්න. බඩේ ව්‍යායාම කළාම වෙන්නේ බඩේ තියෙන මාංශ පේශී ශක්තිමත් වෙන එක විතරයි. ඒ පේශීන්ට උඩින් තියෙන තෙල් දට්ටු දිය වෙන්නේ නැහැ. බොරු අංක 2. දහඩිය දානකොට තෙල් දිය වෙනවා. හුඟක් අය ස්වීට් බෙල් දාගෙන දුවන්නේ දහඩිය දැම්මම තෙල් දිය වෙනවා කියලා හිතාගෙන. දහඩිය කියන්නේ තෙල් නෙමෙයි, වතුර. ඔයා ව්‍යායාම කරලා ඇවිල්ලා ආයෙ වතුර බිව්ව ගමන් මේ අඩුණු බර ආයෙත් හැදෙනවා. බොරු අංක 3. මේ තේක බිව්වම, මේ පෙත්ත බිව්වම මහත අඩු වෙනවා. කිසිම කෑමකට හෝ බීමකට බෑ අපේ ඇඟේ තියෙන තෙල් මැජික් එකකින් වගේ දිය කරලා අරින්න. එහෙනම් ලෝකේ මහත මිනිස්සු ඉන්න විදිහක් නැහැ. එහෙනම් ඇත්තම විද්‍යාත්මක රහස මොකද්ද? මේකට කියන්නේ කැලරි හංගේ කියලා. මේක තේරුම් ගන්න අපේ ඇඟ වාහනයකට සමාන කරමු. වාහනයක් දුවන්න පෙට්‍රල් ඕන වගේම අපේ ඇඟේ ක්‍රියාකාරීත්වයට ශක්තිය ඕන. අපේ ශක්තිය ලැබෙන්නේ කෑම වලින්. මේ ශක්තිය මනින ඒකකය තමයි කැලරි. අපි කිසිම වැඩක් නොකර දවස පුරාම ඇඳට වෙලා හිටියත් අපේ හදවත ගහෙන්න, පිනහළු ක්‍රියාත්මක වෙන්න, මොළය වැඩ කරන්න ශක්තියක් කැලරි ප්‍රමාණයක් වැය වෙනවා. මේකට කියන්නේ BMR කියලා. ඊට අමතරව අපි ඇවිදිනකොට, වැඩ කරනකොට තවත් කැලරි ප්‍රමාණයක් පිච්චෙනවා. මේ ඔක්කොම එකතු වුණාම හැදෙන දවසකට අපේ ඇඟට දහනය වෙන සම්පූර්ණ කැලරි ප්‍රමාණය. ඒකට කියන්නේ total daily energy expended කියලා. මෙන්න මේ නියමය හොඳට අහගන්න. ඔබේ ඇඟෙන් දවසකට පිච්චෙන කැලරි ප්‍රමාණයට වඩා වැඩිපුර කැලරි ඔබේ කෑමෙන් ගත්තොත් ඒ වැඩිපුර තියෙන ශක්තිය ඇඟෙන් එළියට යන්නේ නැහැ. ඇඟේ මේ දේහවත් තෙල් බඩේ කලවාවල ගබඩා කරගන්නවා. ඔබේ ඇඟෙන් පිච්චෙන කැලරි ප්‍රමාණයට වඩා අඩුවෙන් ඔබ කෑමෙන් කැලරි ගත්තොත් දැන් ඇඟට දුවන්න ශක්තිය මදි. ඒ නිසා ඇඟ මොකද කරන්නේ? අර කලින් ගබඩා කරලා තියෙන තෙල් ටික දිය කරලා ශක්තිය විදිහට පාවිච්චි කරනවා. අන්න එතකොට ඔබේ බඩේ තෙල් ටික දිය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කැලරි හංගේ නැතුව ඔබ මොන යෝග කළත්, මොන කසාය බිව්වොත් බර ග්‍රෑම් එකකින්වත් අඩු වෙන්නේ නැහැ කියන එක සදාකාලික සත්‍යය. දැන් අපි තීරිය දන්නවා. ප්‍රායෝගිකව මේක පටන් ගන්න කොහොමද? පියවර 1. අන්තර්ජාලයට ගිහින් TDE කැල්කියුලේටර් කියලා සර්ච් කරන්න. එතනට ඔබේ වයස, උස, බර සහ ඔබ දවසට කොච්චර ක්‍රියාකාරීද කියන එක දුන්නම ඔබේ බර මේ විදිහට තියාගන්න දවසට කැලරි කීයක් ඕනද කියන එක ඒකෙන් පෙන්නනවා. හිතන්නේ යගේ කැලරි 2000ක් කියලා. පියවර 2. කැලරි අඩු කිරීම. ඔබේ අගෙන් කැලරි 300ක් හෝ 500ක් අඩු කරන්න. ඒ කියන්නේ අර 2000න් 500ක් අඩු කළාම 1500. ඔබ දවසකට කන්න ඕනේ අන්නේ 1500 කෑම ප්‍රමාණය විතරයි. පියවර 3. ප්‍රෝටීන් වැඩි කරන්න. කැලරි අඩු කරන එක නිකම්ම බත් විතරක් කාලා හරියන්නේ නැහැ. බිත්තර, මස්, මාළු, පරිප්පු, කඩල වගේ ප්‍රෝටීන් තියෙන කෑම වැඩි කරන්න. ප්‍රෝටීන් වලින් ඉක්මනට බඩ පිරෙනවා වගේම ඔබේ මාංශ පේශී දී වෙලා යන එක නවත්තනවා. මෙතෙන්ද ගොඩක් අය කරන මොඩම දේ තමයි කැලරි අඩු කර ගන්න ඕන කිව්ව ගමන් කන එක සම්පූර්ණයෙන්ම නවත්තලා ආමතේ ඉන්න එක. ඒකෙන් වෙන්නේ සති දෙකකින් වැඩේ පාවෙලා ආයෙත් කන්න පටන් ගන්න එක. මතක තියාගන්න. 80යි 20 රීතිය. ඔබේ කැලරි වලින් 80% ගුණදායක කෑම වලින් ගන්න. ඉතුරු 120 ඔය ආස කරන අයිස්ක්‍රීම් එකක්, චොක්ලට් කෑල්ලක් කෑවා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබේ මුළු කැලරි ගාන පණින්නේ නැති තාක්කල්. ඔබ කෑම පාලනය කරලා ව්‍යායාම කරලා තවමත් බඩ අඩු වෙන්නේ නැත්තම් මෙන්න මේක තමයි හේතුව. නිින්ද සහ ස්ට්‍රෙස් එක. ඔබ රැට හරියට නිදාගන්නේ නැත්තම් නිතරම ස්ට්‍රෙස් එකේ ඉන්නවා නම් අපේ ඇඟේ කොටිසෝල් කියන හෝමෝනය වැඩි වෙනවා. මේ හෝමෝනය වැඩි වුණාම ඇඟේ තෙල් දිය කරන එක නවත්තලා තියෙන තෙල් ටික බඩේම ගබඩා කරගන්න try කරනවා. ඒ නිසා කැලරි අඩුවෙන් කනවා වගේම දවසට පැය 7ක සුවනින්දක් ලැබීමත් අනිවාර්යයි. බඩ අඩු කරගන්නවා කියන්නේ දවස් 30කින් ගන්න පුළුවන් මැජික් එකක් නෙවෙයි. ඒක විද්‍යාව මත පදනම ඔබේ ජීවන රටාවේ වෙනසක්. මාස ගණනාවක් ඔබේ ඇඟේ එකතු වෙන දේ සතියෙන් දෙකෙන් දිය කරලා යවන්න බෑ. යොසීම තියෙන්න ඕනේ. දෙකට මේ කැලරියෙන් ගේ පවත්වාගෙන ගියොත් ඔබ නොහිතන විදිහේ ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔබත් අද ඉඳන් මේ විද්‍යාත්මක ක්‍රමයක් අදා බලන්න සූදානම්. අදහස පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වගේ කවදාවත් පරණ වෙන්නේ නැති ඇත්තම දේවල් විද්‍යාත්මකව සරලව දැනගන්න අපේ channel එක subscribe කරන්න. නිරෝගීව ඉන්න. නිවෘත්තිව හිතන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.